ඉෂ්ට කරලා නැහැ. එකක්වත් ඉෂ්ට කරලා නැහැ. මන් දන්න තරමේ මට නම් පොරොන්දු දෙකක් කරා මාව ඉරේ දැම්මා මගේ නෝනවත් ඉරේ දැම්මා. ලැජ්ජයි ජනාධිපතිතුමනි. ලැජ්ජයි. මාව ඉරේ දැම්මට කවන්නේ මගේ නෝනවත් ඉරේ දැම්මා. මේකද දේශපාලනය. අද අනුරාධපුරයේ හිටපු මහමැතිතුමා ඉරේ දාලා තියෙනවා. චන්ද්‍රසේන ඇමතිතුමාගේ නෝනවත් ඉරේ දාලා තියෙනවා. තමුන්නාන්සේලා 88 89 කරපු දේවල් වලට තමුන්නාන්සේලා එල්ලුම් ගස් යන්න ඕනේ. ඉරේ දාන්න නෙමෙයි එල්ලුම් ගස් යන්න ඕනේ. ඒ නිසා අපි තාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. තමුන්නාන්සේලා මේ රටට හොඳක් කරනවා නම් අපි තමුන්නාන්සේලාත් එක්ක ඉන්නවා. හැබැයි එහෙම නැත්තම් අපිටත් විකල්ප මාර්ගයක් ගන්න වෙනවා කියන එක පණිවිඩය අද අපි දෙන්න ඕනේ. ඒ නිසා මම ආණ්ඩුවට බනින්න යන්නේ ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සේලාට ජනවරමක් ලැබිලා තියෙනවා. ඒක ඉෂ්ට කරන්න. ඒ හින්දා ජනාධිපතිතුමාගෙනුත් අග්‍රාමාත්‍යතුමියගෙනුත් ඒ පක්ෂයේ ඉන්න සියලු දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා පලිගන්න නැතුව මේ රට හදන්න තමුන්නාන්සේලා දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරන්න. බැරි නම් මං ඉස්සෙල්ලා කිව්වාගේ අපිට දෙන්න අපේ කරලා පෙන්නන්න. අපි කරලා තියෙනවා කරලා පෙන්නලා තියෙනවා. මහින්ද මහත්තයා මේ රටට කරලා තියෙන දේ තමුන්නාන්සේලාම සියලු දෙනාම මම ආය නැවත මතක් කරන්න දෙයක් නැහැ. අපි සියලු දෙනාම දන්නවා. හැබැයි අද වෙනකොට මම තමුන්නාන්සේලාගෙන් අහන්න කැමති මහනුවර දිස්ත්‍රික්කයේ අපේ හඳුනේ මේ ආණ්ඩුවේ බෝක්කුවක්වත් හදලා තියනවද? නෑ. පාරවල් ටිකේ වලවල් මිනිසුන්ට වේලක් කන්න අමාරුයි. හාල් ගැන ඔක්කොලා කතා කරලා මම කතා කරන්න කැමති නෑ. පොල් මේකටද අපි මේ ආණ්ඩුවට ඡන්ද දුන්නේ? යුද්ධ කාලෙවත් අපිට මේව ප්‍රශ්න තිබ්බේ නෑ. අඩු කරනවා කියලා රුපියල් 10ක් අඩු කරනවා තෙල්. සහල් මිල අඩු කරනවා කියලා මිල වැඩි කරනවා තව රුපියල් 10කින්. මොකද්ද මේ විහිළුව? මේ ආණ්ඩුවේ හිටන්නේ මේ රටේ ඉන්නේ බෝඩියෝ කියලාද? එකවරක් මේ රටට බොරු කියලා මේ රටේ බලය ගත්තා. අද අපේ ආණ්ඩුවේ දළදා ප්‍රදර්ශනයක් තියෙනවා. අවුද දළදා ආණ්ඩුවන්ට ඇවිල්ලා වෙඩි තිබ්බේ බෝම්බ ගැහුවේ LTT එකයි JP එකයි. මේගොල්ලන් දළදා ප්‍රදර්ශනයක් ඉල්ලන්නේ ඉස්සෙල්ලා ඇවිල්ලා මානායක ආණ්ඩුවන්ට දන ගහලා වැදලා සමාව ගන්න ඕනේ. දළදා ප්‍රදර්ශනය තියන්නේ ඉස්සෙල්ලා. මේක බුදුදහම අයිති රටක්. අද මොකද ආන්දනේ අතන යාපනයේ විහාරයට වෙලා තියෙන්නේ. දාන දෙන්න ආපු ඒ හමුදාවේ කට්ටිය දාන දෙන්න බෙදන්න ඉස්සෙල්ලා හමුදාපති කියලා දෙනවා යන්න කියලා. මම ඊයේ හරි පෙරේදා හරි දැක්කා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව ඇදගෙන යනවා ගයක් ඇතුළට ගිහිල්ලා ගහනවා. මේකද අපේ රටට අවශ්‍ය දේ? මේකද මහින්ද මහත්තයා අපිට ලබා දුන්න දේ? මම ජාතිවාදී අවසරණ කැමති නෑ. මෙහෙම දේවල් වෙන්න තියන්නත් බෑ. ඒ හින්දා මේ ආණ්ඩුවට අපි පණිවිඩයක් දිය යුතුයි කියන එකයි මගේ අදහස. ඒ හින්දා අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා මාව ආයෙ හිරේ දාන්න 10 සැරයක් දාන්න 15 සැරයක් දාන්න මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් මම කරන දේ මන් දන්නවා. News One Lanka. Good news for everyone.